සුබ දවසක් DP Coding School එකත් එක්ක එකතුලා ඉන්න ඔයගොල්ලෝ හැමෝටම. ඉතින් අපි මේ ප්‍රොජෙක්ට් එකේදී කතා කරන්න යන්නේ කොහොමද අපි මෙතෙක් කල් ඉගෙන ගත්තු HTML tags වර්ග කීපයක් එකතු කරලා එක වෙබ් පේජ් එකක් හදාගන්න කියන එක ගැන. ඉතින් අපි කලින් ප්‍රොජෙක්ට් එකේදී කතා කරා කොහොමද external CSS ෆයිල් එකක් අපේ HTML ෆයිල් එකට ලින්ක් කරගන්න කියලා. ඉතින් ඒ මෙතඩ් එක පාවිච්චි කරලා තමයි මෙතන ඉඳන් දිගටම අපි ස්ටයිල්ස් ටික ලියාගන්නේ. ඉතින් දැන් අපි බලමු කොහොමද අපේ ප්‍රොජෙක්ට් එක ක්‍රියේට් කරගන්න කියලා. මම මගේ කම්පියුටර් එකේ ඉන්ස්ටෝල් කරලා තියෙන Visual Studio මෙන්න මේ විදිහට ඕපන් කරගන්නවා. මේක ක්ලික් කරාම මේ විදිහේ pop-up window එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ටික වෙලාවකින් මෙන්න මේ වගේ pop-up එකක් එනවා. මෙතනින් මෙන්න මේ continue without code කියන option එක ඔයා select කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාට මෙන්න මේ විදිහේ window එකක් බලා ගන්න පුළුවන්. මෙතනින් මේ file කියන menu එකට යන්න ඕනේ. ගියාට පස්සේ මෙන්න මේ විදිහේ pop-up window එකක් බලා ගන්න පුළුවන් pop-up menu එකක්. ඉතින් මෙතනදී මෙන්න මේ new කියන එක ගාවට cursor එක ගෙනිච්චාම තවත් pop-up menu එකක් මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ තුන්වෙනියට තියෙන file කියන option එක click කරන එක. ඊට පස්සේ මෙන්න මේ විදිහේ pop-up window එකක් එනවා. මෙතනින් ඔයාට තියෙන්නේ මෙන්න මේ HTML page කියන එක උඩ click කරන්න. ඊට පස්සේ මේ දකුණු පැත්තේ පල්ලෙහා තියෙන open button එක click කරලා හරි keyboard එකේ enter key එක press කරලා හරි ඔයාට පුළුවන් මේක open කරගන්න. ඉතින් මේක open වුණාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ code එකක්. ඉතින් මේක අපිට Visual Studio එකෙන් අපේ පහසුව සඳහා ලබා දෙන code එකක්. මේ තියෙන්නේ ඕනෙම HTML file එකක අනිවාර්යයෙන්ම තියෙන tags ටිකක් සහ ඒවල options කීපයක්. ඉතින් මේ වෙලාවේ අපිට අවශ්‍ය නැති දේවල් ටික අපිට remove කරගන්න පුළුවන්. මම මෙතන HTML tag එක ඇතුලේ තියෙන මෙන්න මේ options ටික එහෙම නැත්නම් attributes ටික remove කරගන්නවා. ඊට පස්සේ මේ meta tag එකත් මට මේ වෙලාවේ අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මම ඒකත් මෙතනින් remove කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ title එක ඇතුලේ මම type කරනවා අපේ project title එක. මම type කරනවා project 16 කියලා. දැන් මට තියෙන්නේ මේක save කරගන්න. මට පුළුවන් මෙන්න මේ file menu එකට ගිහිල්ලා save all කියන option එක දීලා මේක save කරගන්න. ඉතින් මට පුළුවන් මේක අලුත් folder එකක් create කරලා save කරන්න. මම මෙතන අලුත් folder එකක් create කරගන්නවා right click කරලා new කියන එකට ගිහින් එතනින් folder කියන එක select කරලා. මෙතන මම type කරනවා project 16 කියලා. හරි. ඊළඟට මම double click කරලා මේක open කරගන්නවා. ඊට පස්සේ මගේ file name එකත් මෙන්න මෙතනින් වෙනස් කරගන්නවා. මම මෙතන index.html කියලා දෙනවා. දීලා මේක මෙතන save කරනවා. හරි. දැන් ඔන්න මගේ file එක save වෙලා තියෙනවා. දැන් මම කරන්න යන්නේ මගේ project එක run කරගන්න එක. මම මෙතන right click කරනවා. ඊට පස්සේ මේ menu එකකින් view in browser කියන option එක දෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහේ අලුත් tab එකක අපේ project එක open වෙනවා.